channel. Hi, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. අද මාත් එක්ක ලස්සන ගමනක් යමුද? හැබැයි ඊට කලින් මට පොඩි වැඩකට ඉමිග්‍රේෂන් එකට යන්න තියෙනවා. එතනට ගිහින් ඒ වැඩේ ඉවර කරගෙන ලස්සන තැනක් බලන්න යමු. දැන් මම මගේ ට්‍රේන් එක ගන්න තමයි හදන්නේ. ට්‍රේන් එකේ මෙහෙම අයින සීට් එකකට වෙලා ලස්සන සින්දුවක් අහන ගමන් තනියම දුර ගමනක් යනවා කියන්නෙම හිතට පුදුම තරම් සැහැල්ලුවක්. හැබැයි අද නම් මම යන්නේ දුර ගමනක් නෙමෙයි. ඒ නිසා නින්දයයි කියන බයට අමාරුවෙන් මැස් දෙක අරගෙන වටපිට බලාගෙනම ආවා. ඉතින් ට්‍රේන් එකේ ඇවිල්ලා මම දැන් ඉන්නේ ඉමිග්‍රේෂන් එක ළඟ. ඉමිග්‍රේෂන් එක ඇතුලේ වීඩියෝ කරන්න බැරි නිසා මම ඉක්මනට ගිහිල්ලා මගේ වැඩේ කරා. දැන් මම මේ යන ගමන් ඉන්නේ ඔයාලට කියපු අර ලස්සන තැන බලන්න. දැන් ජපානි ස්ප්‍රින් එක නිසා මෙන්න මේ වගේ ලස්සන මල් අපිට බලන්න යන්න පුළුවන්. මෙතන නම් ටියුලිප් මල් ලෝකයක්. මට කියන්න තේරෙන්නේ නැති තරම්ම මෙතන හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. ටියුලිප් කියන්නේ මං හරිම ආස මල් වර්ගයක්. මම ටියුලිප් මල් වල මෙච්චර පාට ගොඩක් දැක්කේ අදමයි. හීනයක් වගේ ලස්සන දවසක්. ඉතින් මේ නිස්කලංක පරිසරයේ මම හරි ලස්සන පැය කීපයක් ගත කළා. මම දැන් හදන්නේ ළඟ තියෙන රෙස්ටුරන්ට් එකකින් ගිහින් කෑම කන්න. ගෙදර යනකොට තව ටිකක් වෙලා යන නිසා මට හිතුණා මෙහෙම එළියෙන් කෑම කාලාද යනවා කියලා. ඉතින් මම ළඟ තියෙන රෙස්ටුරන්ට් මොනවාද කියලා බලද්දි තමයි මට මේ ශ්‍රී ලංකන් ෆුඩ් රෙස්ටුරන්ට් එක හම්බුනේ. එතන ස්ටාෆ් එකේ ලංකාවේ අයත් හිටියා. කෑමත් හරිම රසට තිබුණා. ඉතින් මම දැන් මෙහෙම අවුරුදු කීපයකින් ඉඳන්ම මගේ වැඩ තනියම තමයි කරගන්නේ. ඇත්තට මේක ලේසි වැඩක් නන් නෙමෙයි. මම අවුරුදු 20න් වගේ මගේ ෆැමිලි එකෙන් ඈත් වෙලා මගේ ජීවිතය ලස්සන කරගන්න ආපු ගමන තමයි මේ ඉන්නේ. මුලදී නම් පුදුම අමාරු වැඩක් වුණා. හැබැයි දැන් නම් ඉතින් පුරුදු වෙලා තමයි ඉන්නේ. තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය, ඒ කොන්ෆිඩන්ස් එක, ඒ වගේම අපේ ෆැමිලි එකෙන්, අපි ළඟින්ම ආශ්‍රය කරන අයගෙන් අපිට හම්බෙන සපෝට් එක, අන්න ඒ වගේ දේවල් නිසා තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඔළුවේ නිදහසෙන් මේ ගමන ලස්සනට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස් ඉවර වුනේ. Hello, good morning. ඔන්න ඉතින් අද ඊළඟ දවස. ඊයේ චුට්ටක් ඇවිදලා මහන්සි නිසා අද ටිකක් දවල් වෙනකන් නිදාගෙන දැන් තමයි හැරුණේ.
ඉතින් දත් මැදලා මූණ සෝදගත්තා. ඊට පස්සේ කරන්නේ මගේ hair oil treatment එක. මම මගේ හැම නිවාඩු දවසකම මේ විදියට මගේ hair එකට oil ටිකක් දාලා මසාජ් කරනවා. ඊට පස්සේ කොණ්ඩයක් බැඳ ගන්නවා. එහෙම නැත්නම් ගොතා ගන්නවා. දැන් මම ඉක්මනට වොෂ් එකක් දාලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න තමයි හදන්නේ. අද මම පරක්කුලා හැටු නිසා තව ටිකකින් ලන්ච් ටයිම් එකනේ. ඉතින් ඒ නිසා මම බ්‍රෙක්ෆාස්ට් එකට ලොකු දෙයක් රෙඩි කළේ නැහැ. ස්ට්‍රොබෙරි ස්මූති and සිනමන් බ්‍රෙඩ් තමයි අද මම බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගත්තේ. ඉතින් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ දවස් කීපයකට හරියන විදිහට මීල්ස් ටිකක් ප්‍රෙප් කරගත්තා. මම ඒක වීඩියෝ කළේ නම් නැහැ. ටිකක් හවස් වෙන්න තමයි මම මීල් ප්‍රෙප් කරන්න පටන් ගත්තේ. ඉතින් වීඩියෝ කළා තවත් පරක්කු වෙනානේ. ඉතින් අද දවස මෙන්න මෙහෙම තමයි මම ගත කළේ. වීඩියෝ එක අවසානය වෙනකම් බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ.